මචං අද අවුව වැඩි හින්දා නාන්න වතුර ටිකක් තිබ්බා. පට්ට අවුව සැරක් තියෙන්නේ. තිබ්බා විතරයි ඔක්කොම නානවා. සක්තුන්ද තිය අපිටත් ඉන්න බෑ මම පට්ට අවුව සැරක් තියෙන්නේ මේ දවස් ටික. පොඩ්ඩක් ඉතින් වතුර ටිකක් තිබ්බා නාගන්න කියලා. දැන් ඉතින් නානවා ඔක්කොම. වතුර එකක් එහෙම තියන්න ඕනේ බෑ. ඒතකොට ලෙඩ එහෙම අඩු වෙන නාලා හොඳට කාලා එහෙම ඉද්දි වලෙන්ගේ කූඩු වලත් ඉඩ තියෙනවා නම් ඇති වෙන්න ලෙඩ එහෙම හැදෙනවා අඩුයි ගොඩක්. අර ඒ කූඩු ඉඩ මදි වුණාම එහෙම තමයි ගොඩක් උන්ට ලෙඩ හැදෙන්නේ. මදි වුණාම කණ්ඩ අඩු වුණාම දැන් නානවා ඉතින්. නානවා බලන්න ඉතින් අපිටත් එන ආතල්. මම ගෙදර ඉන්න දවසේ ඉතින් වතුර එකක් එහෙම තියලා කන්න ටිකක් දාලා උන් කාලා නාලා ඉන්නවා බලාගෙන ඉන්නවා ආතල්. දවස් ටිකේ නැත්තරම් පට්ටවුවක් තියෙනවා. ඉන්නවා වතුරක මාරු කරන්න තිබ්බ වතුරේ ජර ඉඩත් මදි උන්ට නාගන්නවා. කිමි දෙනවා වගේ තමයි ඉතින් අය. කුකුල්ලෝ එක්ක නම් මලවදයක් තියෙන මේ දවස්. ඉතර දාන්න පන්නනවා ඊයත් ඔක්කොම. නාන්දවත් දෙන්නේ කුරුල්ලෝ ටික. වැඩේම පන්නනවා. නාලා බැහැලා යද්දි තව එකෙක් ඇවිල්ලා නානවා ඒ දාන්ට. දෙක පූදුවක් අස් කරවම් මම අද ඒකත් පෙන්නන්නම් මෙහෙම. දැන් පොඩ්ඩකට කලින් අස් කරලා ඉවරනේ. ඒතවමුත් තියෙනවා. ඒතව ටික හක් කරලා ඒ බක්කි ටිකත් අස් කරලා තස් කරලා දැම්ම. ඒතව මං ඉන්න මේ පාර බහැලා ටිකේට උදේ පුතිය මේ ආයේ. යන්න දෙන්නේ නැහැ. කවල තියෙන පැටිය පේනවනේ ගොඩ. ඒත් තව කන්න හොයනවා. කොච්චර කැවුවත් කනවා. එනම් ගිය පාර බැස්සද. ඊ පාර කියන්නේ මේ පාර කලින් පාර. දැන් නම් ලොකුයි.